Hi friends, හරි බංගලා අද සාදර පිළිගන්නවා මගේ YouTube channel එකට. හරි ඉතින් අද මම කියන්න තියෙන්නේ ඔයගොල්ලන්ට විදිහට වීඩියෝ එකක් නෙවෙයි. ඒකේ විනර්ස්ලට වීඩියෝ එකක්. හරි අපි බලමු මේකට මම හිතනවා ලයික්ස් 50ක් ඒ කියලා. ඒක අපේ ගෝල් එක. හරි. වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. හරි ඔයගොල්ලන්ට කිව්වා වගේ ඔයගොල්ලෝ දැක්කා වගේ මුලින් හරි ඉතින් අද මම කියලා දෙන්නේ බ්‍රිජින් මේක බිස්නස් වලටයි අනිත් අයටත් දෙන්නේ. හරි ඉතින් අද මම හදන මොෂන් එකක් මම කියලා හිතුවා අපි ඔන්න මොෂන් කරන්න ගන්න ඔන්න එක. හරි අපි යම් පළවෙනි බ්‍රිජින් මෙතඩ් එකට පළවෙනි එක තමයි ඔයගොල්ලෝ ගන්න නින්ජා බ්‍රිජින්. මේ මම අද ඉතින් ඇවිල්ලා ඉන්නේ CWR සර්වර් එකේ ප්‍රැක්ටිස් සර්වර් රිලීස් කරලා තිබ්බ ගොඩක් කාලෙකින්. දැන් කාලයක් වෙනවා තිබ්බා. හරි ඉතින් මේක තමයි ඇවිල්ලා ඉන්නේ. හරි ඉතින් මේක ඔයගොල්ලන්ට ප්ලේ කරන්න බලන්න බිඩ් එක නේද ලංකාවට. හරි මේ බ්ලොක් එකෙන් ටාස්ක් එකයි ඒකයි සේව් කරගත්තා. මේ ග්‍රේම් මේ හදාගත්තා. මම shift කරන ගමන් ඔයගොල්ලෝ right click කරන්න ඕනේ. ආයි shift කරන්න බ්ලොක් එක අයිනට එන්න මේ වගේ. ඊට පස්සේ ඒක පාස් කරන්න යන්න පුළුවන් වෙනවා මගේ mouse එකේ දෙන්න ඒකයි මේ right click කරගෙන ඔය විදිහට යම් බලන්න අපි ඒ විදිහ තමයි කරා guys අපි රෙකෝඩ් එකක් තියලා තිබ්බා අපේ personal list එකට හරි මම මේක තව විදිහකට ඕන කියලා දෙනවා දැන් මේක ටිකක් අමාරු වෙන ඒකයි සේව බලද්දි මෙන්න මේ වගේ වෙනවා නේ මේ විදිහට යනවා ඒක කරන්න අමාරු අයට මංකල් දෙන්නම් හරිද shift එකයි s එකයි යොදන්නේ මේ වගේ අර ටෙක්නික් එකමයි මේ s එක යොදාගත්තු පිටිපස්සට යන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ ඔය විදිහට යන්න තියෙන්නේ අපි බලමු ටයිම් එක තප්පර 14ක් ගිහිල්ලා යනවා අනිත් විදිහට යන්න බලමු මොකද දැන් මේ mouse එක නෑනේ පේනවනේ guys නැත්තම් මට ස්පීඩ් යන්න පුළුවන් හරි ඒකට කමන්නේ අපි ඊළඟට යන්නේ මොකද්ද ස්ටැබ්ලිසින් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් පොඩි ටිප් එකකින් ඔයගොල්ලෝ මේ බ්ලොක් එක අයින්ට මේක ස්පීඩ් ස්ටැබ් මේකට ස්පීඩ් මේ විදිහට ඔයගොල්ලෝ දැන් රෂ් කරන්න යනවනේ ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ ස්ටැබ් කරනවා නම් හොඳයි මේක බ්ලොක් එක ප්ලේස් කරාම ඒක උඩට නැත්නම් බ්ලොක් එක අයින්ට ඉන්න පුළුවන් මේ වගේ shift එක ඉස්සෙල්ලා බලන්න මේ වගේ aim එක හදාගෙන ඔයගොල්ලෝ ස්පේස් ඒ බාර් එක ඔබට ගමන් දෙපාරක් ක්ලික් කරන්න මේ විදිහට. තේරෙනවනේ. බ්ලොක් එක අයිනට එදී තමයි ඔයගොල්ලෝ ආයේ මේව කරන්නේ. මොකද්ද? ස්පේස් බාර් එක ඔබනේ ඕන ආයෙත් බලන්න. ස්පේස් බාර් එක ඕන. ස්පේස් බාර් එක බෝර් නැත්නම් ඒ බෝර් නැත්නම් ඕන මේ විදිහට. මේ බටර්ෆ්ලයි එකෙන් ගොඩලෙදී දැන් රෙස් කරනවා නම් පට්ට මේකී හරි ඊළඟට මම මේකම අර විදිහට shift s එක බලන කරන්න කියලා මේ shift s එක මේ වගේ ඉන්න කරගත්තා මේ විදිහට මේක noob එකට ගොඩක් හොඳයි ඔය ඒකම හිතානවා හරි ඊළඟට කියලා දෙන්න යන්නේ diagonal bridge එක හරි මේ වීඩියෝ එකේදී diagonal එක මට කරන්න බැරි වෙයි හරියට මොකද කිව්වොත් මම mouse එක double click කරන්නේ ඩබල් ක්ලික් වෙන්නේ කියන්නේ හරියට එක දිගට ගහන ඩබල් ක්ලික් මන් නෙමෙයි එකලක් ගහන එක මේ වෙන්නේ නේ දැන් මේ ඉස්සලා මම ස්ලෝ එක කියලා දෙන්නම්කෝ මම බටර්ෆ්ලයි එකෙන් මේ වෙන්නේ මොනවා කරන්නද එනවා මාරුනේ එක ගහලා දැන් මම කර ඉස්සලා ස්ලෝ එක කියලා දෙන්නම්කෝ shift s එක බලද්දි මේ වගේ ධාරය එනට එන්න ඔයගොල්ලෝ දැන් ඔයගොල්ලෝ mouse එක ඩබල් ක්ලික් කරනවා නම් මේ වගේ කරන්න ඔයගොල්ලෝ ගොඩක් ලේසි. මේ පේන්නද? බ්ලොක් එක මේ වෙද්දී අර aim එකට මේ ඔයගොල්ලෝ right click කරගන්න. මේ විදිහට. නැත්නම් ඔබගෙන ඉන්න පුළුවන්. තත්පර 18ක් ගිහිල්ලා අපිට එන්ජොයි කරන්න බලමු. මට මේ mouse එක නම් බෑ. බොරු කියන්නේ නැහැ. මට මේ mouse එක දැතේනවනේ. වැඩනේ මේක හරියට
ටිකක් ඒ වගේ කරනවා ටිකක් වුණා මේ විදිහට තමයි ෆාස්ට් ඩයගනල් බ්‍රිජ් එක කරන්නේ අපි ඊළඟට මූන් වොක් පාරක් කරන්න බලමු අපිට දැන් මේ මවුස් එකත් එක්ක නම් බැරි වෙයි හරියට කවන්න අපි බලමු ආවට අරගෙන ඔයගොල්ලෝ කියලා දෙන්න බැරුණ එක ස්ටෙයා කියන්නේ මොකක්ද ස්ටෙයා නෙමෙයි ඩයගනල් වලම නිකන් ස්ටෙයා වගේ එකක් තියෙනවා මේ වගේ ලොක් එකක් අයින්ට ඇවිල්ලා S එක ඔබාගෙන ස්පේස් බාර් එක පාරක් ඔබන ගමන් ක්ලික් කරන් තියෙනවා ඇති තරම් ක්ලික් කරන්න උඩට යනවනේ ඔය ඉන්නේ ගේම් එක හරියට තියාගන්න මේ මැදට තියාගන්නේ මේ ඕ මම දැන් ආයෙ කරලා පෙන්නන්න ඉන්න TPS 3ක්වත් අඩුම යන්න ඕනේ ඔය වෙලාවට ඔය විදිහට යන්න පුළුවන් හරි ඊළඟට අපි මූන් ඔක් කරන්න බලමු කිව්වා වගේ යම් බලන්න ස්ට්‍රේට් යම් shift එක S එක ඔබාගත්තා S එක ඔබාගෙන මේ D එක මේ පැත්තෙන් අපි ඉන්න ඕනේ මේ පැත්තෙන් වගේ D එක සැරින් සැරේ ඔබනවා එහෙනම් අපි දැන් aim එක තියෙනවනේ අර ගොඩ් බ්‍රිජ් කරනකොට තියෙන aim එක වගේමයි මේ වගේ තියෙනවා ඒකට ලේසි අපි try කරලා බලමු mouse එකත් එක්ක බෑ මම ආයෙ busy video එකේදී බලන්නම් බෑ guys මේකෙන් බෑ ඒ වගේ මේක හොරුත් නෑ දැන් මේක ටීචින් මම මේ ස්කිල්ස් බලවන්න අපි ආයෙ බලමු guys මේක ක්ලික් වෙන්න හරි ඒක ගමන්නේ මම එක වෙන වීඩියෝ ගේනවා අපි ගොඩ් බ්‍රිජ් පාරක් කරන්න බලමු ඒන සිංගල් ක්ලික් එකෙන් හරියන්න පුළුවන් නේද and then yeah guys වෙන්නේ මම මේක කොහොම නෝබ්ලට ඒ කියන්නේ විනාශ නෝබ්ල නෙමෙයි විනාශලටම තමයි ගේන්නේ ගොඩ බලමු ඔය යකෝ ටච් පැඩ් එකේ මේකට ගයිස් හොඳට ටච් කරනවා හරි පේනවනේ guys ඔය මෙහෙට කරලා බලමු ආයේ හරිනේ අපේ මේක ගොඩ් බ්‍රිජ් කරන්න බලමු guys හරි ඒකට ගමන්නේ අද වීඩියෝ එක මොකද කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න අද වීඩියෝ කියලා හොඳයි කියලා හිතනවා subscribe පාරක් දාලා like පාරක් දාලා අපිට උඩි සබ් පැදෙන්න අපි subscribersලා පස්සේ ගාමු එක් කරනවා හරි එහෙනම් තවත් epic වීඩියෝ එකක් අරන් එනකම් අදට මම ගිහිල්ලා එන්න bye bye